ඔබ දන්නවද ඔබ ජීවත් වෙන භූමිවල තියෙනවා ශක්තිය ගලා යන රටාවක්. මෙන්න මේ ශක්තිය ගලා යන රටාව අනුව නිවස කොහොමද ඉඩමේ ස්ථානගත කළ යුත්තේ? මෙන්න මේ කියන කාරණාව ඊටාම වැදගත්. ජලධාරා දෙකක් එකට ක්‍රොස් වුණාම අපි දන්න ඕනේ උල්පත් ජලය ගමන් කරනෝනේ පොළව දිගේ. ඒ උල්පත් ජල ධාරා දෙකක් එකට ක්‍රොස් වුණාම එතනින් ඒ ක්‍රොස් එකේදී ඇති වෙන සියුම් සුලියක්, දිය සුලියක් නිසා ඇති වෙන තරංග මේ වගේ දේවල් මේ තියෙනවා. ඊළඟට හාර්ට්මන් ලයින්ස් කියලා මේ පොළව දිගේ ගමන් කරන ශක්ති රේඛා දෙකක් ක්‍රොස් වීම නිසා එවැනි ප්‍රශ්නවල පටලැවිලා ඕන වෙලාවක ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් එවැනි ප්‍රශ්නවලින් යන පීඩන ආතතිය ඔබේ ඉඩමේ ඔබට ප්‍රශ්නයක් නැති වුණත් ඒ පීඩනය ඔබට නිකම්ම ඔබේ ඕරායකට ඔබටත් නොදැනි ෂෙයා කරගන්න පුළුවන් එවැනි තැනක ඉන්නකොට. පන්සලකට, දේවාලයකට, කෝවිලකට යාබදව ඉන්නව නම් ඔබේ එනර්ජි එක එහෙට දීලා ඔබට පාඩුවේ ලොස්ට් වෙලා ඉන්න පුළුවන්. අයබෝවන් සුබම සුබ දවසක්. නිවසක් ඉදි කරන්නට ඉඩමක් තෝරාගන්නේ කොහොමද? මෙතෙන්දී ඔබ පාර්ශවයෙන් සිදුවිය යුතු යුතුයකම් වගකීම් මොනවද? මේ තෝරා ගැනීමේදී වාස්තු ශිල්පියෙකුගේ කාර්යභාරය මොකක්ද? මෙන්න මේක තමයි විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. හැබැයි ඔබට කරන මේ දැනුවත් කිරීම තුළින් ඔබ තෝරාගන්න හදන ඉඩම් වලින් සෑහෙන ප්‍රමාණයක් ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ අතරින් පළවෙනි කාරණාව තමයි ඔබ තෝරාගන්නා භූමියට යාබද භූමි වල එහෙමත් නැත්නම් ඔබට ඔබේ අසල්වැසි භූමිවල ස්වභාවය. අසල්වැසි භූමියක ඔබට හානිකර දෙයක්, අහිතකර දෙයක්, ඍණ ශක්තියින් උපදවන දෙයක් තියෙනවා නම් අන්න ඒ දේවල් මොනවද? එහෙම දේවල් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඒ වගේ ඉඩම් ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? කවමදාවත් ඉඩමක් තෝරා ගන්නකොට සුසාන භූමියකට යාබද ඉඩමක් තෝරා ගන්න එපා. ඒ වගේම කවදාවත් ඉඩමක් තෝරගන්නකොට පොලිසියකට, උසාවියකට හෝ එවැනි ඒහා සමාන තැනක් තමයි රෝහලක්. මෙන්න මේ වගේ තැන්වලට යාබද ඉඩම් කවදාවත් ඔබ අලුතෙන් ඉඩමක් ගන්නවා නම් දැන් ඔබ ජීවත් වෙන නිවස හෝ ඔබට තියෙන හිමි ඉඩම එවැනි තැනක තියෙනවා නම් ඒකේ අසුබ ශක්තිය පාලනය කරගන්න ආකාරය අපි කොහොමද කියලා බලමු. මොකද හැමතිස්සෙම අධිකරණයක් එහෙමත් නැත්නම් පොලිසියක් මේ වගේ තැනකට මිනිස්සු එන්නේ හරි සතුටින් නෙමෙයි. තමන් අතින් එක්ක වරදක් සිද්ධ වෙලා එහෙමත් නැත්නම් දඬුවමක් විඳින්න තියෙනවා. එහෙමත් නැත්නම් පීඩනයකින් ආතතියකින් තමන් අතින් වෙච්ච වරදට මොන වගේ තීන්දුවක් තීරණයක් හම්බ වෙයිද මේ වගේ හැමතිස්සෙම මිනිස්සු තුල අසුබ ශක්තියක් ජනනය වන ස්ථානයක්. එවැනි ස්ථානවලට එන ඕරායක, ඒ කියන්නේ එවැනි ස්ථානවල මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ඕරායක ඒ භූමිවලට, ඒ ගහකොළට, ඒ බිත්තිවලට මේ වගේ පොළවට හැම තැනකටම බොහොම තදින් ඇබ්සෝබ් වෙලා තියෙන. ඊට යාබද ඉඩමක් නම් ඒ ඍණ ශක්තිය අපිට නොමිලේම ලබා ගන්න පුළුවන්. අපි මේ ඔක්සිජන් ලබා ගන්නවා වගේ ශ්වසනයේට. එවැනි යාබද ඉඩමක් කිසිසේත්ම ඔබට සුදුසු නැහැ. ඒ වගේමයි දැන් ඔබ හිතනවා වෙන්න පුළුවන් පන්සලක් එහෙම නැත්නම් දේවාලයක්, කෝවිලක් කියන්නේ එහෙමනම් මීට වැඩිය කොච්චර සුබ තැනක්ද? එහෙම තැනක එහෙමනම් අපි ඉඩමක් ගත්තනම් හොඳයි කියලා. කිසිසේත්ම එපා. ඉතින් අර කලින් තැන් ආතතියෙන් පීඩණයෙන් වැඩ කරන තැන් නම් පන්සලක්, කෝවිලක්, පූජාස්ථානයකට යාබද ඉඩම එහෙමනම් හොඳ ඉඩමක් වෙන්න එපා. නෑ. ඒක ඔබට සුදුසු ඉඩමක් නෙමෙයි. ඒකට හේතුව එවැනි ස්ථානවල එනර්ජි එක ඊ타ත්ම බලවත්. දැන් ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ කටයුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ උසස්ම ප්‍රමිතියෙන් සිදු කර ගැනීම සඳහා පාරම්පරික වාස්තු ශිල්පී ජ්‍යොතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන මහතා හමුවන්න. පැමිණ හමුවීම සහ ඔන්ලයින් සේවාව සඳහා 077 44 878 66 හෝ 077 161 91 අමතන්න. ඒ වගේ බලවත් භූමියකට ඔබේ භූමියේ ශක්තිය ඇදිලා යනවා. පොසිටිව් එනර්ජි එක ඊ타ත්ම වැඩි තැනක් නම් ඔබ රිලේටිව්ලි නෙගටිව්. සාපේක්ෂව ඔබ ඍණ. එවැනි භූමිවල සමහර වෙලාවට එවැනි භූමියක තියෙන්නේ ස්පිරිචුවල් එනර්ජි එක වැඩි. ඒ කියන්නේ ඔබ නිවසක් ඉදි කරන්නේ ලෞකික ශක්තියින් පරිභෝජනය කරන්න. එහෙම නැත්නම් ඔබ නිවස අත්හැරලා යනවනේ, ගිහිගේ අත්හැරලා යනවනේ. ස්පිරිචුවල් තැනක් කියන්නේ වෙනත් ශක්ති පද්ධතියක්.
එවැනි ශක්ති පද්ධතියකට යාබද වීම ඔබට පදිංචියට සුදුසු ස්ථානයක් නෙමෙයි. ඒ වගේම මම නිතරම රූපවාහිනී වැඩසටහන් වල YouTube වැඩසටහන් වල කියන කතාවක් තමයි අධිබල ඇති ට්‍රාන්ස්ෆෝමර් එකක්. එහෙමත් නැත්නම් අධිබල විදුලි රැහැන් මේ වගේ දේවල් ඔබේ නිවස අසල ඉඩම අසල තියෙනවා නම් ඔබට නිරන්තරයෙන්ම අහිතකර ශක්තිය ඒ තුලින් ආකර්ෂණය වෙනවා. මොකද ඔය ඉලෙක්ට්‍රෝන ධාරාවල් එක්ක ඇතිවෙන විද්‍යුත් චුම්බක තරංග වලින් ඔබේ ඕරා එකේ ස්වභාවික පැටර්න් එක ස්වභාවික රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒක නිසා එවැනි භූමි කිසිසේත්ම තෝරා ගන්නට එපා. ඒ වගේමයි සිග්නල් ටවර් එකක් ඔය දැන් අපි දැකලා තියෙනෝනේ ඔය ජංගම දුරකථන වෙනත් විදුලි සංදේශ කටයුතු සඳහා ඉදි කරපු අර දැවැන්ත කණු තියෙන්නේ සංඥා කුළුණු මේ වගේ දෙයකට යාබද ඉඩමක් හෝ මේ වගේ දෙයකට ගෑවිච්ච ඉඩමක් කිසිසේත්ම තෝරා ගන්නට එපා. ඉතින් එහෙමනම් මේ යාබදව පවතින දේවල් ගැන කිව්වේ සුසාන භූමියක් රෝහලක්. ඇයි රෝහලක් දැන් ඔබට හිතෙන්න පුළුවන්නේ රෝහල එහා පැත්තේ පොලිසිය මෙහා පැත්තේ හදිස්සිය නීතිමය ගැටලුවක් ආවොත් උසාවිය අනිත් පැත්තේ මේ හැමදේම පහසුයිනේ හැමදේටම ඕන වෙලාවක යන්න පුළුවන්නේ. එවැනි ප්‍රශ්නවල පටලැවිලා ඕන වෙලාවක ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් එවැනි ප්‍රශ්න වලින් එන පීඩන ආතතිය ඔබේ ඉඩමේ ඔබට ප්‍රශ්නයක් නැති වුණත් ඒ පීඩනේ ඔබට නිකම්ම ඔබේ ඕරායකට ඔබටත් නොදැනි ෂෙයා කරගන්න පුළුවන් එවැනි තැනක ඉන්නකොට. පන්සලකට දේවාලයකට කෝවිලකට යාබදව ඉන්නව නම් ඔබේ එනර්ජි එක හෙට දීලා ඔබට පාඩුවේ ලොස්ට් වෙලා ඉන්න පුළුවන්. එනර්ජි ලොස්ට් එකක. ඒක නිසා එවැනි යාබද ඉඩම් තෝරා ගන්නට එපා. ඒ වගේම මම නිතරම කියන කතාවක් තමයි ඉඩමේ ෂාප් එජ් එකක් තියෙනවා නම් තියුණු තුඩු සහිත ඉඩම් අක්‍රමවත් හැඩතල සහිත ඉඩම් තෝරා ගන්නට එපා. ඒ වගේම ඊටාම වැදගත් තවත් කාරණාවක් තියෙනවා. ඉඩමේ හැඩය ගැන ෂාප් එජ් එකක්ද කියන එක මම කිව්වනේ. ඊට අමතරව ඔබේ ඉඩමට මන්සන්ධි බලපෑම අහු වෙලාද බලන්න. පහලට ගිහිල්ලා මන්සන්ධි දෝෂය හඳුනා ගැනීම පිළිබඳව මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක හොඳට බලන්න. ඒකෙන් ඔබට මන්සන්ධි දෝෂයකට ඔබේ ඉඩම ලක් වෙලා නම් ඒ මන්සන්ධි දෝෂය යෙදිලා තියෙන්නේ සුබවද අසුබවද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඊටාම වැදගත් ඉඩමේ ආනතිය පිළිබඳව. ඉඩමේ ආනතිය මත සමහර ඉඩම් සමතල ඉඩම් සමහර ඉඩම්වල ආනතියක් තියෙනවා. ඒ ආනතිය අනුව ඉඩමට විශ්ව ශක්තිය ගලාගෙන එනවද? ඒ ආනතිය අනුව ඉඩම විශ්ව ශක්තිය හැර යනවද? මෙන්න මේ කාරණාව ඉඩමක් තෝරා ගැනීමේදී ඊටාමත්ම වැදගත්. ඒ වගේම ජල රටාව ජල රේඛා ගලා යෑම ඔබේ ඉඩම හරහා ජල රේඛා ගලාගෙන යන දිශාව අනුව ඉඩමේ විශ්ව ශක්තිය රැඳෙනවද? එහෙමත් නැත්නම් ඉඩමේ විශ්ව ශක්තිය ජල රේඛා ගලාගෙන යන රටාවට විරුද්ධ පැත්තට හානි වෙමින් යනවද? මෙන්න මේ ආකාර පිළිබඳව ඊටාමත්ම වැදගත් වෙනවා ඉඩමක් තෝරා ගැනීමේදී තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට. මෙතෙන්දී ඔබට පරීක්ෂා කරන්න අපහසු කොටසක් තියෙනවා. අන්නේ කොටස ගැන පුංචි මතක් කිරීමකුත් මේ එක්කම කරනවා. ඔබ දන්නවද ඔබ ජීවත් වෙන භූමිවල තියෙනවා ශක්තිය ගලා යන රටාවක්. මෙන්න මේ ශක්තිය ගලා යන රටාව අනුව නිවස කොහොමද ඉඩමේ ස්ථානගත කළ යුත්තේ? මෙන්න මේ කියන කාරණාව ඊටාම වැදගත්. විශ්ව ශක්තිය ඔබේ ඉඩමේ ඔබේ නිවස පිහිටන තැන අත්හැරලා ගමන් කරනවද? එහෙම නැත්නම් මුළු ඉඩමේම විශ්ව ශක්තිය ඔබේ නිවසට ගලාගෙන එනවද? මතක තියාගන්න මුළු ඉඩමේම විශ්ව ශක්තිය ඔබේ ගෙදරට ආකර්ෂණය වෙනවාද නැත්නම් ඔබේ ගෙදර ශක්තියත් එක්කම ඔබේ ඉඩමේ කෙළවරකට විශ්ව ශක්තිය ඇදිලා ගිහිල්ලා ඔබේ නිවස ශක්ති තොර කලාපයක් වෙනවද? මෙන්න මේ කාරණාව පාවිච්චි කරනකොට සමහර ගැටලු මතුවෙනකොට අපි විද්‍යාත්මක උපකරණ පවා පාවිච්චි කරනවා ඒ ගැටලුව निराකරණය කරගන්න. මෙන්න මෙතනදී ඔබට වාස්තු ශිල්පියෙකුගේ සහාය අවශ්‍යමයි. ඒ වගේමයි ඔන්න දැන් ඔබට එවැනි අපි පාවිච්චි කරන උපකරණයක් පෙන්නනවා. ඒ උපකරණ ක්‍රියාකාරීත්වය ඒ උපකරණ ක්‍රියාත්මක කරන ආකාරයක් පෙන්නනවා භූමියක එනර්ජි එක මනින්න. භූමියකේ ශක්තිය ඒ භූමියක ශක්තිය බෝවිස් ඒකක 6500ට වඩා අඩු නම් එවැනි භූමියක නිවසක් ඉදි කරන අවස්ථාවේදී ඔබේ ඕරා එකේ ශක්තිය ඒ භූමියට හානි වෙන්න පුළුවන්. මොකද ශක්තියේ හැටි තමයි
වැඩි තැන සිට අඩු තැනට ගලා ගිහිල්ලා සමාකලනය වෙන්න බලනවා. ඒක නිසා බෝවිස් ඒකක 6500කට වඩා අඩු භූමියක්ද ඔබේ භූමිය. එහෙමනම් ඔබෙන් භූමියට ශක්තිය හානි වෙනවා. මේ දේවල් මෙවැනි අත්දැකීම් පළපුරුද්ද සහ උපකරණ භාවිතයෙන්ම හොයාගත යුතුයි. මේක ඉතාමත්ම වැදගත් වූ කාරණාවක්. ඒ වගේම භූ ආතති සහ භූ ව්‍යාධි පිළිබඳව ඉතාම හොඳින් දැනුවත් වෙන්න ඕන. වේගෙන් කියන්නම් කතාවක් මම කලින් රූපවාහිනී වැඩසටහන් වල ගුවන්විදුලි වැඩසටහන් වල ඒ වගේම YouTube වල කියපු කතාවක් දැන් බොහොම වේගෙන් කියන්නම්. එක්තරා භූමියක තියෙන ඉදි කරපු නිවසක ගෘහමූලික කාන්තාව මේක මේ දකුණු පළාතේ සුනාමි විවසනයේට දරුණුවට ලක්වෙච්ච කලාපයක තිබිච්ච නිවසක්. ඒ නිවසේ ගෘහමූලික කාන්තාව කැන්සර් එකක් හැදිලා මැරෙනවා. මේ පවුලේ අය ඒ ගෘහමූලික කාන්තාවගේ මරණයත් සමග ඒ නිවස අත්හැරලා යනවා. වෙනත් පිරිසකට ඒ නිවස බද්දට දෙනවා. ඒ බද්දට දුන්නු නිවසේ ජීවත් වෙන ගෘහමූලික කාන්තාවත් අර වගේම කැන්සර් එකක් හැදිලා මැරිලා යනවා. එතකොට දැන් ලොකු ප්‍රශ්නයක්. ගමටත් ලොකු ප්‍රශ්නයක් මේක. කොහොමද එකම ගෙදර පවුල් දෙකකට අයිති කාන්තාවන් පිළිකාවකට ගොදුරු වුණේ කියලා. ඔන්න ඊළඟට ගෙදර පාළුවට යනවා. ඔය අතරේ සුනාමි විවසනය සිද්ධ වෙනවා. මේ සුනාමි විවසනයේට පස්සේ සුනාමි සහන සේවා කණ්ඩායම් වෙනවා. හැම ජර්මනියේ ඉඳලා ආපු සුනාමි සහන සේවා කණ්ඩායමක් අතර මේ නිවස ඔවුන්ගේ නවාතැන් තාවකාලික නවාතැනක් විදියට පාවිච්චි කරනවා. ඒ කණ්ඩායමේ ඉන්නවා ජර්මන් ජාතික කාන්තාවක්. ඇය බොහොම දක්ෂයි මේ භූමියේ තියෙන ශක්තියින් පිළිබඳව අධ්‍යයනය කරන්න. ඇය විමර්ශනය කරන ඔය මම පාවිච්චි කරපු කලින් ඔබට පෙන්නපු උපකරණ හා සමාන එවැනි වෙනත් උපකරණ බොහොමයක් තියෙනවා. මම මේ කියන කාරණාව භූමියේ තියෙනවද කියලා හොයාගන්න. ඒ කාන්තාව හොයාගන්න ඒ නිවසේ එක්තරා ස්ථානයකින් ප්‍රබල අහිතකර ශක්තියක් පොළවෙන් උඩට නිදහස් වෙනවා. මෙන්න මේවට තමයි අපි කියන්නේ භූ ආතති. පොළවෙන් උඩට නිකුත් කරන ප්‍රබල අසුබ ශක්ති තරංගයක් භූ ආතති. මේ වගේ භූ ආතති භූ ව්‍යාධි විදියට භූමිය තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මෙවැනි භූ ආතති භූ ව්‍යාධි සහිත නිවෙස්වල භූමිවල ජීවත් වෙන අයට පිළිකාව දානම මානසික ආතති වකුගඩු ආශ්‍රිත රෝග මානසික පීඩා ඔය මොලේ ස්නායු සෛල විනාශ වීමෙන් හටගන්නා පාකින්සන් වගේ දරුණු රෝග පීඩා මේ වගේ දේවල් උනත් ඇති වෙන්න පුළුවන්. මෙවැනි භූමිවල හුඟක් වෙලාවට මේ ගස්වල ගෙඩි හැදෙන්නෙත් නැහැ. මෙවැනි භූමියක සාමාන්‍ය ලක්ෂණයක් තමයි මේ ආතති තරංගය ගමන් කරන ආකාරයට තමයි ගස් හැදිලා තියෙන්නේ. පොල් ගහ වුණත් කෙලින් හැදෙන පොල් ගහ ස්පයිරල් එකක් විදියට කරකැවිලා තියෙන අවස්ථාවල් දකින්න පුළුවන්. හැම පොල් ගහම කරකැවෙන්නේ භූ ආතති භූ ව්‍යාධි නිසා නෙමෙයි. හැබැයි මෙන්න මෙතනදී එවැනි තත්ත්වයන් තියෙනවා. එතකොට අන්තිමේදී ඇය විද්‍යාත්මකව හොයාගන්නවා වෙන අමනුෂ්‍ය බලවේග නෙමෙයි පොළවෙන් නිකුත් කරන මෙවැනි අහිතකර තරංග. මෙන්න වාස්තු ශිල්පියෙක් ඉඩමක් තෝරනකොට මෙවැනි අහිතකර ඉඩමකද ඔබ ජීවත් වෙන්නේ එහෙමත් නැත්නම් ඔබ නිවසක් හදන්න උත්සාහ කරන්නේ කියලා පරීක්ෂා කරලා බලලා යම් ප්‍රමාණයකට භූ ආතති තත්ත්වයේ ඉහළ නම් ඒකත් අපි ඔය ඒකක වලින් මිනුම්ගත කරනවා. එවැනි භූමියකට කළ හැකි යම් යම් වත්පිළිවෙත් තියෙනවා. ඒ වත්පිළිවෙත් මගින් භෞතිකමය වත්පිළිවෙත් තියෙනවා. එවැනි වත්පිළිවෙත් මගින් ඒක වළක්ව ගන්න පුළුවන්. දැන් ඔබට අවශ්‍ය සියලුම ජ්‍යෝතිෂ්‍ය කටයුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ උසස්ම ප්‍රමිතියෙන් සිදු කර ගැනීම සඳහා පාරම්පරික වාස්තු ශිල්පී ජ්‍යෝතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන මහතා හමුවන්න. පැමිණ හමුවීම සහ ඔන්ලයින් සේවාව සඳහා 077 44 878 66 හෝ 077 161 91 අමතන්න. ඊළඟට මේ පොළවේ තියෙනවා අන්ඩර්ග්‍රවුන්ඩ් වෝටර් ස්ක්‍රීම්. ඒ කියන්නේ මේ පොළව හරහා ගමන් කරන ජල ධාරා නිසා ඇතිවෙන අහිතකර තරංග. ජල ධාරා දෙකක් එකට ක්‍රොස් වුණාම අපි දන්නෝනේ උල්පත් ජලය ගමන් කරනෝනේ පොළව දිගේ. ඒ උල්පත් ජල ධාරා දෙකක් එකට ක්‍රොස් වුණාම එතනින් ඒ ක්‍රොස් එකේදී ඇතිවෙන සියුම් සුලියක්, දිය සුලියක් නිසා ඇතිවෙන තරංග. මේ වගේ දේවල් මේ තියෙනවා. ඊළඟට හාර්ට්මන් ලයින්ස් කියලා මේ පොළව දිගේ ගමන් කරන ශක්ති රේඛා දෙකක් ක්‍රොස් වීම නිසා හටගන්නා
මේ සමහර එවැනි තත්ත්ව තියෙනවා මේ දේවල් වාස්තු ශිල්පියෙක්ම විද්‍යාත්මක උපකරණ භාවිතා කරලා ඉඩමක හොයාගත යුතුයි. පරණ මිනිස්සු එහෙමනම් කොහොමද ඔය ඔක්කොම හෙව්වද? නැහැ. පරණ මිනිස්සු හොයපු ක්‍රමයක් තිබුණා. මොකද්ද? පරණ මිනිස්සුන්ට මේ දැන් වගේ පුංචි ඉඩම් තිබුණේ නැහනේ. විශාල ඉඩමකින් Tamange ගේ හදාගන්න හොඳ තැනක් මේ අය තෝරගත්තා. ගවරෑනක් තනකොළ කාලා ගිහිල්ලා ඔවුන් උලා කන්නට වමාරා කෑමට උලා කෑමනේ ගවයාගේ භෝජන රටාවේ ක්‍රමේ. ඊට පස්සේ ගවයා කරන්නේ වමාරා කෑම කරනවා. වමාරා කෑමට ගවයා බොහෝම සංසුන් තැනක් තමයි තෝරගන්නේ. මේ ගවයාට පොළවේ ශක්තියින් පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා. එතකොට මේ ගවරෑන තනකොළ කකා ගිහිල්ලා වමාරා කෑමට ලගින්නේ බොහෝම තරංගාතින් ඊටාම බලවත් සංසුන් පොළවේ ස්ථානයක්. පරණ මිනිස්සු ඉඩමක් තෝරගන්නකොට ඔන්න ඔය වගේ ඔවුන්ගේ දේශීය ඥානය පාවිච්චි කරා. මෙවැනි උපකරණ පාවිච්චි කරේ නැහැ ඉඩමක් තෝරගන්න. මෙන්න මේ විදියට තමයි ඔවුන් මේ ප්‍රශ්න විසඳගත්තේ. ඒ වගේම ඔය ගොඩාක් ඔය සතුන්ගේ හැසිරීම්, කුරුල්ලන්ගේ හැසිරීම්, වේයින්ගේ තුඹස්, එතකොට වැහිලිහිනියන්ගේ කූඩු මේ වගේ බොහෝ දේවල් පාවිච්චි කරා පරණ අය ඉඩම් තෝරගන්න. හැබැයි අවාසනාවකට වගේ එවැනි ස්වභාවික සංඥා වල විශාල දුර්වලතාවයක් තියෙනවා නාගරීකරණයත් එක්ක. අපි සමහර ඉඩම් වෙන්දේසියෙන් තෝරගන්නකොට මේමෑනි අවස්ථාවල් වලදී අපිට දියුණු විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් තමයි ඉඩමක් තෝරගන්න වෙන්නේ. එතකොට මම මුලින් සඳහන් කරා ඔබට බලන්න පුළුවන් කොටස් ටිකක් තියෙනවා. පරිණත අත්දැකීම් සහිත වාස්තු ශිල්පියෙකුගේ සහාය ගන්න අවශ්‍ය වෙනවා. ඔතනින් වැදගත්ම වෙන්නේ ඉඩමේ කොයි කෙළවරේද කොයි දිශාවට බරවදගේ හැදෙන්නේ, ගෙයි මුහුණත ඉඩමේ කොයි පැත්තට ආයුතුද, මෙවැනි දේවල් තීරණය කිරීමේදීත් වාස්තු ශිල්පියාට මහඟු කාර්යභාරයක් තියෙනවා. මේ හැමදේම එක විනාඩි කිහිපයකින් කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මේවා අපේ ජීවිත අත්දැකීම්. ජීවිතේ නිවෙස් භූමි දහස් ගණනක් පරීක්ෂා කරලා ඉවර වෙලා ඒ තුලින් එකින් එකට අපිට කේස් ස්ටඩීස් විදියට අපි බොහෝ දේවල් අත්දැකීම් ලැබලා ඒ හැමදේම සම්පින්ඩණයෙන් තමයි අපි ඉඩමක් තෝරගන්නේ. එතෙන්දී ඔබේ දායකත්වයත් අපේ දායකත්වයත් කියන දෙකේම එකතුව ඔබට වාසනාවන්ත මානසික සුවයෙන් පිරුණු නිරෝගී භවෙන් පිරුණු ඉඩමක් තෝරා ගැනීමේදී වැදගත් වේවි. එහෙමනම් තවදුරටත් මේ වගේ දේවල් ගැන ඔබ දැනුවත් කරන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ජීවිත කාලේ එක වතාවක් විතරක් ඔබට මා වෙනුවෙන් කළ හැකි සත්කාරයක් ඒ තමයි channel එක subscribe කරන්න. ඒ වගේම මෙවැනි දැනුවත් කිරීම ගොඩාක් ඉස්සරහට කරනවා. ඒ හැම දෙයක්ම ඔබට දැනගන්නට ඔය subscription button එකට පැත්තකින් තියෙන bell icon එක click කරන්න. එහෙමනම් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සුබ දවසක්.